මොකක්වත් යන්න එපා. ඔහොම මේ සමහර කට්ටිය කියනවානේ මේ වගේ රටකට ඇවිල්ලා ආවේ ෆීල්ඩ් එකේම ජොබ් එකක් හොයාගන්න අමාරුයි කියලා. ඒක කලින් අපිට පොඩ්ඩක් ග්‍රොසරිස් ටිකක් ගන්න තියෙනවා. Hello, welcome to my YouTube channel. ඉතින් ගොඩ කාලෙකින් ඉඳන් YouTube channel එකක් start කරලා continue කරන්න ආසාවක් තිබ්බා. හැබැයි ඒක ටිකක් මිස් වුණා. ඉතින් මං හිතුවා ඒකයි start කරන්න ඕනේ කියලා. ඉතින් මං ඔෂාදි. මං ඉන්නේ කැනඩාවල බ්‍රිටිෂ් කොලම්බියා කියන ප්‍රවින්ස් එකේ. බ්‍රිටිෂ් කොලම්බියා කොහොම ඔයාලා ඇතිනේ කැනඩාවේ තියෙන ලස්සනම ප්‍රවින්ස් එකක්. එතකොට මම දැනට accountant කෙනෙක් විදියට වැඩ කරනවා. හැබැයි මං කැනඩාවට එන්නේ මගේ studies වලට මගේ MBA එක කරන්න. ඉතින් කැනඩාව කියන්නේ ඉමිග්‍රන්ට්ස්ලා ඉන්න කන්ට්‍රි එකක්නේ. ඔස්ට්‍රේලියාව, කැනඩාව, නිව්සීලන්ඩ් වගේ කන්ට්‍රීස් වලට ගොඩක් කට්ටිය ස්ටඩීස් වලට යනවා. හැබැයි මම දකිනවා මේ එන කට්ටිය කැටගරිස් දෙකකට. එක කට්ටියක් තමයි තමන්ට වැලියු ඇඩිෂන් එකක් දෙන කෝස් එකක් හොඳ යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගෙන හයර් ස්ටඩීස් වලට එන කට්ටිය. එහෙම නැත්නම් තමන් ඉන්න රටේ තමන් ස්ටඩීස් කරලා හොඳ කැරියර් එකක් තියෙනවා. හැබැයි එයාලට quality of life කියන එක ටිකක් වැඩිපුර එක්ස්පීරියන්ස් කරන්න ඕන නම් මේ වගේ කන්ට්‍රි එකක් සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාත් මේ වගේ රටකට මයිග්‍රේට් කරන්න ඉන්නව නම් ඔයා මුලින්ම හිතලා බලන්න ඕන ඔයා මොන කැටගරි එකේ කෙනෙක්ද කියලා. ඒ අනුව ඔයාට පුළුවන් හොඳ වැලියු ඇඩිෂන් එකක් දෙන කෝස් එකක් යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ ටාගට් එකට ඉක්මනින් යන්න පුළුවන් cost effective pathway එකක් හොයාගන්න. ඉතින් ඒ විදියට ඔයාට ඒ දේවල් ගැන රිසර්ච් කරන්න දැන් ඉන්ටර්නෙට් එකේ ඔයා Google කරොත් ගොඩාක් හොඳ සෝසස් තියෙනවා. ඉතින් ඔයාට හොයලා බලන්න පුළුවන්. ඉතින් ඒ විදියට මම රිසර්ච් කරලා බැලුවා මට මොන රටද හොඳ කියලා. මම ආසාවෙන් හිටියා පොඩ්ඩක් කැනඩාව කියන රටට යන්න. හැබැයි කැනඩාව ඔස්ට්‍රේලියාව කියන ඔප්ෂන්ස් දෙකම මගේ අතේ තිබ්බා. අපි මයිග්‍රේට් කරන්න යද්දී ඒ දවස්වල කොවිඩ් එකෙන් පස්සේ ඔස්ට්‍රේලියාව වල බෝඩර්ස් ක්ලෝස් කරලා තිබ්බේ. ඉතින් ඒත් එක්කම අපි පොඩ්ඩක් කැනඩාව පැත්තට ටිකක් වැඩිපුර හැරුණා කියලා මට හිතෙනවා. ඊට පස්සේ අපි හිතුවා කැනඩාව සිලෙක්ට් කරාට පස්සේ මොකද්ද cost effectiveම කෝස් එක මට සිලෙක්ට් කරගන්න පුළුවන් කියලා. මම කියවනේ කැටගරිස් දෙකක් ඉන්නවා කියලා. ඉතින් ඔයා මොන කැටගරි එකේද කියලා ඩිසයිඩ් කරලා ඉවර වෙලා තමයි ඔයා බලන්න ඕනේ ඔයාට හොඳ වැලියු ඇඩිෂන් එකක් දෙන්න පුළුවන් කෝස් එකක්ද එහෙම නැත්නම් cost effective කෝස් එකක්ද ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ කියලා. ඉතින් මම බැලුවා ටිකක් cost effective ටිකක් අඩු ටයිම් එකකින් මට ඉක්මනට කෝස් එක ඉවර කරලා ඊට පස්සේ මගේ ටාගට් එකට යන්න පුළුවන් හොඳම පාත් එක මොකක්ද කියලා. ඉතින් ඒ විදිහට මම මගේ යුනිවර්සිටි එක මගේ කෝස් එක සිලෙක්ට් කරගත්තා. ඊළඟට මම ඒජන්ට් කෙනෙක් through තමයි apply කරේ. හැබැයි අද වෙද්දී මම හිතන්නේ ගොඩාක් හොඳ sources තියෙනවා. ඔයාලට ඒව refer කරලා තනියෙන් apply කරන්න පුළුවන්. ලංකාවේ නංගිලා මල්ලිලා තමන්ගේ advanced level ඉවර වෙලා එහෙම නැත්නම් O levels ඉවර වෙලා directly මේ වගේ රටකට migrate කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි. ඉතින් මම කැනඩාවට එන්නේ 2022 දී. මුලින්ම මම course එක select කරලා visa apply කරාට මගේ visa එක ටිකක් delay වුණා. එතකොට මම ලංකාවෙන් ඉඳන්ම course එක start කරා. ඉතින් ඒකේ පොඩි වාසියක් වුණා මොකද මට මෙහෙට ඇවිල්ලා කෝස් එක කරන්න තිබ්බේ හරියටම අවුරුද්දක් කාලයක් විතරයි. ඉතින් ඒ අතර මම ජොබ්ස් හොයාගත්තා. මගේ ෆීල්ඩ් එකේම සමහර කට්ටිය කියනවානේ මේ වගේ රටකට ඇවිල්ලා ඔයාගේ ෆීල්ඩ් එකේම ජොබ් එකක් හොයාගන්න අමාරුයි කියලා. අන්න එතනදී තමයි ඔයාලා රිසර්ච් කරන්න ඕනේ ඔයාගේ ෆීල්ඩ් එකේම මේ වගේ රටක කොහොමද ජොබ් මාකට් එක ඔයා යන ප්‍රොවින්ස් එක ඔයා යන සිටි එක අනුව කියලා. ඉතින් ඒ ඔයාගේ ෆීල්ඩ් එකේම ජොබ්ස් ගොඩක් තියෙනවා නම් ඔයාට ඉක්මනින් මම හිතන්නේ ඔගේ එක්ස්පීරියන්ස් මත ජොබ් එකක් හොයාගන්න පුළුවන්. අපිට පොඩ්ඩක් ග්‍රොසරිස් ටිකක් ගන්න තියෙනවා. ඉතින් අපි ඒකට ටක් ගාලා ගිහිල්ලා ආවිල්ලා ඊටු ටික කතා කරමු.
ඉතින් ඔයා ඇඩ්වාන්ස් ලෙවල් හරි O level හරි ඉවර කරලා මේ වගේ රටකට ඇවිල්ලා ජීවත් වෙන්න ආසාවෙන් ඉන්න නංගි කෙනෙක් හරි මලි කෙනෙක් හරි නම් කොහෙවත් යන්න එපා. ඔහොමම ඉන්න. මම මගේ එක්ස්පීරියන්සස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. Indeed, LinkedIn මේ කියන platforms වලින් මම දිගටම apply කරා. ඉතින් එතකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා මෙහි කැනඩාවට සූට් වෙන විදිහට CV එක හදා ගන්න ඕනේ. ඒක must. මොකද මෙහි ගොඩක් වෙලාවට short list කරන්නේ first stage එකේදී AI technology එක හරහා. ඉතින් AI technology එක හරහා ඔයාගේ CV එක short list වෙන්න නම් ඔයා ඒ vacancy එකේ දාලා තියෙන keywords අනිවාර්යෙන් ඔයාගේ CV එකට include කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ CV එක එතන තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මගේ idea එක විදිහට නම් ඔයා හැම vacancy එකකටම apply කරද්දී ඒ vacancy එකේ තියෙන keywords pick කරලා ඉවර වෙලා ඒවා ඔයාගේ CV එකට දාලා ඔයාගේ CV එක හැම vacancy එකකින් vacancy එකකටම ටිකක් customize කරොත් පොඩි වාසියක් තියෙනවා. ඉතින් ඒ විදිහට මම Indeed එකෙන් apply කරපු vacancy එකකට මට interview call කරා. ඉතින් interview call කරනවා කියන්නේම ඔයාලා win එකක්. මේක immigrant country එකක් නෙක competition එකක් වගේ job opportunities වලට apply කරනවා. ඉතින් ඔයාව short list වෙනවා කියන්නේම එතන ඔයා එක step එකක් ඉස්සරහට ගිහින් ඉවරයි. ඊට පස්සේ second step එක තියෙනවා ඔයාට ඔයාවම market කරගන්න. ඉතින් මේවට ගොඩක් YouTube videos තියෙනවා, ඔයාට articles තියෙනවා refer කරන්න පුළුවන් කොහොමද confidently ඔයා interview එකට face කරන්නේ, එතකොට මොන වගේ ප්‍රශ්නද ඔයාගෙන් අහන්න පුළුවන්. එතකොට ඔයා යන company එක ගැන ඔයා background check එකක් කරාද මේ වගේ details හරිම important. මේ ගැන වැඩිදුර details දැනගන්න ඕන නම් comment එකක් දාන්න. මම ඒ ගැනත් video එකක් කරන් එන්න. එතකොට මෙහි job security කියන එක නැහැ. කම්පැනි එකට ඔයා වෙපා නම් ඔයා හොඳට වැඩ කරන්නේ නැත්නම් ඔයා කිව්ව විදිහට perform කරන්නේ නැත්නම් අනිවාර්යෙන් එයාලා ඔයාට notice එක දෙනවා. හැබැයි work life balance එක ගොඩාක් හොඳට තියෙනවා. ඔයාට 9 to 5 job එකක් ගන්න තියෙන්නේ. ඔයා ඔයාගේ deadlines achieve කරනවා නම් ඔයාගේ task ටික හරියට complete කරනවා නම් perform කරනවා නම් ඔයාට හරියට 9 වෙද්දී on වෙලා 5 වෙද්දී off වෙන්න පුළුවන් ගොඩාක් jobs වල. ඉතින් ඕක තමයි briefly මගේ story එක. මම මොනවටද මේ රටට ආවේ, මොනවද මෙහෙ කරන්නේ, එතකොට මම කොහොමද මගේ jobs හොයාගත්තේ කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මම අරගෙන එන්න. මම මගේ study period එකේදී කොහොමද මගේ jobs කරේ, මොන වගේ jobsද මම study period එකේදී කරේ. ඊට පස්සේ මම graduate වුණාට පස්සේ මගේ ඊළඟ job එක කොහොමද හොයාගත්තේ කියලා, මේවට strategies, මේවට tips මොනවද කියලා මම මට හිතෙන විදියට මගේ knowledge එක ඔයාලත් එක්ක share කරගන්න. ඊළඟ වීඩියෝ එකේදී ඒ ටික ඔක්කොම අරගෙන එන්න. ඉතින් එතකන් ඔයාලා හැමෝටම සුබම වෙන්න කියලා විශ් කරනවා. එහෙනම් පරිස්සමින් ඉන්න ගිහින් යන්න. බයි.